Satu satu budu ruwanawandintai Satu satu sada hamnamadintai Satu satu sangga ruwanawandintai Sadu sadu Tiruvannamadintai Gautama Muni Duge Sarana labintai Sambuddhu Banapada Mata simentai Loturu Sangha Guna Sikaragantai Gautama Sasuni Pitalabantai Vandimi Vandimi Buddhu Samidun Vandimi 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 Siri Sataham Vandimi 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 Sangha Ruwanada Vandimi 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 Mama Teruwan Vandimi 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 Mama Teruwan Vandimi 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 Mama Teruwan Vandimi Sadu 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අද උදෑසන කාලයේදී අපි ඉගෙන ගත්තා ඊටාම රමණීය බුද්ධ දේශනාවක්. මොකක්ද? ලෝමසකංගිය බද්ද ඒක රත්ත සූත්‍රය. ඒකින් අපි ඉගෙන ගත්තා මොකද්ද? සොදුරු හෘදකලාවේ ගත කරන කෙනාගේ ස්වභාවය මොකක්ද කියලා. ඒතර හවස් වරුවේ අපි ඉගෙන ගන්නේ ඒහා සමානම දේශනාවක්. ඉතින් මේ දේශනාවේ නම අනුරුද්ධ සූත්‍රය. මොකද දේශනාවේ නම? අනුරුද්ධ සූත්‍රය. මේකත් ආශ්චර්යමත් වූ දේශනාවක්. සාමාන්‍යයෙන් ඔබට සාමාන්‍යයෙන් තනියෙන් ඉන්නකොට එක එක කල්පනා ඇවිල්ලා නැද්ද? වෙලා නැද්ද එහෙම? එක එක සිතුවිලි එන්නේ නැද්ද? දැන් ගියේ චන්දි කාලේ නම් හැමෝටම හිතෙලදී ජනාධිපති වෙන්න. වෙලා නැද්ද එහෙම? අවංකව කියන්නේ? මේ හිතට එනවා. ඒතර මේ කාලේ වෙන එකක් හිතට එන්නේ. කොහේ රෙකෝඩ් කරයිද කියලා බලන්න. ඒතර එක දේවල් එනවද නැද්ද මේ හිතට? එනවා. එක්ක සමහරක් වෙලාවට අපි කොහේ හරි හුදකලාවක ඉන්නකොට අපිට එන එක කල්පනා. එකපාරට හිතනවා මම මේ රටේ ජනාධිපති වෙන්න ඕනේ. හිතනවද නැද්ද කියලා? හිතෙනවා. සමහරක් වෙලාවට හිතෙනවා තමන් එක්ක හිටිය තමන්ට කවුරු හරි කෙනෙක් බැනලා සතියකට කලින් එකපාරට හුදකලාවේ ඉන්නකොට හිතෙනවා අනේ මට මේකට මූණට දෙකක් දෙන්න නැත්තා. එනවද නැද්ද? හිතනවද නැද්ද? එහෙම නැත්නම් එකපාරට හිතෙනවා
අසවල් පවුලේ ඉන්න බිරිඳයි සැමියෝ දෙන්න සමගියෙන් නෙවෙයි ඉන්නේ. මේ දෙන්නා කඩන්න නැත්තම්. එහෙම හිතනා ඉන්නවද නැද්ද? ඉන්නවා. සමහරව ඉන්නවා කෙනෙක් hina වෙලා ඉන්නවට කැමති නෑ. ඒකට රවනවා. නැද්ද එහෙම කට්ටිය? ඇති නෙමෙයි ඉන්නවා. ඒතර සමහරව ඉන්නවා කෙනෙක් දියුණු වෙනවට කැමති නෑ. නැද්ද එහෙම කට්ටිය? ඔන්න අපි හුදකලා වෙනකොට අපිට එන සිතුවිලි. ඒතර සාමාන්‍ය කෙලෙස් සහිත මනසට ඉන්නේ හුදකලා වෙනකොට මොනවාද? මේ කියන්නේ සුදු හුදකලා නෙමෙයි. නිකන් හුදකලාව. ඒතර කෙලෙස් සහිත මනසේ හුදකලාවෙන් ඉනකොට ඒ කෙනාට මොකක්ද වෙන්නේ? පාපකාරී සිතුවිලි. අයියෝ ඉගෙන ගත්තා මතක ඇති දේශනාව බ්‍රාහ්මණ සූත්‍රය මීට මාස 5කට කලින් කරා. ඒකේ තියෙනවා සම්මාදිට්ඨි ආනන්ද භාවිතා බහුලීකතා රාග විනයෝ පරිවසාන හෝති. ආනන්දයේ සම්මාදිට්ඨිය පුරුදු කළොත් රාග දේශ මොහ ප්‍රහීන වෙනවා. ඒක අනිත් පැත්තකුත් තියෙනවා මොකද්ද? ඒක අනිත් පැත්ත මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය පුරුදු කරන මොකද්ද වෙන්නේ? රාග දේශ මොහ. කවුරු හරි කෙනෙක් හොඳට මිත්‍යා දෘෂ්ටිය පුරුදු කරොත් මිත්‍යා දෘෂ්ටි කියන්නේ මව නැත, පියා නැත, පින්පව් නැත. දැන් බෞද්ධය ඔක්කොම 99%ම මොකින්නේ. පින්පව් කියා දෙයක් නැත. දැන් මෙහි ගත්තොත් පිරිමින්ගෙන් 99%ක් බොනවා. හොඳලට බෝතලිය අතර ගන්න බෑ. කතා කරන්නේ අපිට සිගරට් ගන්න. ඇයි අපි බොන්නේ නැතිද අපිට නටක් ගන්නවා. හේතුව මොකක්ද? පින්පවේ විපාක දන්නේ නැහැ. ඊළඟ මිලෝ පිළිගන්නේ ඊළඟ පරලෝ පිළිගන්නේ. ඊළඟට යාගේ ලෝකේ තමයි අල්මාච්චි රෝල් කරලා තියෙනවා කේන්දරේ. සුබනයකට පළපල තමයි යාගේ ලෝකේ. කරන්න ඕන වැඩි ඔක්කොම කරලා වෙලාවට කිරිනා උතුරනවා. සුබනයකට බලලා කරන්න ඕන ඔක්කොම වැරදි කරලා එළියට බහිනකොට මරු සිටින දිශාව බලනවා. මරු එනවා මරුවට. එහෙම නැද්ද මිනිස්සු? මිච්ඡා දිට්ඨිය නිසා වැඩිනවා මොකද්ද? මිත්‍යා දිට්ඨිය නිසා මොකද්ද වෙන්නේ? මිත්‍යා සංකල්ප, රාග සංකල්පනා, දේශ සංකල්පනා, මෝහ සංකල්පනා. ඔන්න අපි හුදකලා වෙනකොට එනවා. එහෙනම් මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා සංකල්පේ මොකක්ද? ජීවිත කියලා මගෙන් අහනවා. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා. මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකල්ප ඕන කියනවා. අසවලා මරපන්, කොටපන්, කීදම කියලා අර දෙන්නා විදෝපන්. ඔන්න අපිට හුදකලා වෙනකොට එක සංකල්ප එහෙම නැද්ද? මිත්‍යා සංකල්ප. මිත්‍යා සංකල්ප භාවිතා කරන බහුල වශයෙන් පුරුදුරු මොකක්ද දෙන්නේ? මිත්‍යා ආජීව. ආජීවය අපිරිසිදුයි. බොනවා. හැබැයි කියනවා බෞද්ධ. බෝතලිය දකිනට ඉන්න බෑ මේ ඇතුලේ. කොහොම හරි කියලා බියර් එකක රස බලන්න ඕනේ. ඔන්න අපිට හුදකලා වෙනකොට තියෙන සංකල්ප. එහෙම නැත්නම් යාළුවෙක් හුදකලා වෙනලා තව යාළුවෙකුට කෝල් එකක් දෙනවා. ඒ ඉන්න අද සෙට් එකේ කියලා. නැත්නම් එහෙම. එන්නේ කියන්නේ මොකටද? බොන්න. ඔන්න අපිට හුදකලා වෙනකොට ඒක සංකල්පය. ඊට පස්සේ මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, ඊළඟට මිත්‍යා
සති මිත්‍යා සතිය කියන්නේ දැන් බණහනකොට නේ නිදිමත වැක්කිරෙන්නේ. හොඳ ටීවී එකේ දැන් මේ කාලේ අපි ඉන්න කාලේ කියන්නේ සිරසේ නාට්‍යවල මල ගෙදර චිත්ති මතකනේ අපේ ආතමල පැනලා යන්නේ ඔය බලන්න. තව දීපික ප්‍රවීණ පැය දෙකක් ඉඳගත්තට පස්සේ ඔන්න මිත්‍යා දිට්ඨියද යන උඩට අන්තිමට මිත්‍යා සති සිහිය පිටවගෙන ඉන්නවා. ටික වෙලාවකින් ටීක නැහැ. ටීක තියෙනවා කියලා මතක නැහැ. ඇතුලේ අපිට රමනවා. කෑමේ කකා දැන් කෑම ඉවරලා ඒත් කනවා. කෑම නැහැ. මිත්‍යා සතිය. දැන් පැයක් ඉඳගෙන ඉන්න බැරි හිතෙනවනේ. උකුලින්දලා පැය දෙකක් ඉඳගෙන හොරෙක් කැවිලා වටේ තියෙන පුටු ටිකත් උස්සගෙන යනවා. ඒ දන්නේ නැහැ. මොකක්ද? මිත්‍යා සතිය මිත්‍යා සමාධියට යනවා. රචින කරලා කියවුවත් දන්නේ නැහැ. එතකොට මේ දේශනාවේ නම මොකක්ද? අනුරුද්ධ සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ. එතකොට මේකේ තියෙන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙන්න කලින් බුදුරජාණන් වහන්සේ වදාළ රමණීය බුද්ධ දේශනාවක්. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සුසුමාරගිරි කියන නගරයේ අසල බේසකලා වනයේ. භාග්‍යතුන් වහන්සේ කොහෙද වැඩ සිටියේ? බේසකලා වනයේ. අනුරුද්ධයන් වහන්සේ එතකොට අරහත්ත්වයටපත් වෙලා නැහැ. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ නැගෙනහිර ප්‍රදේශයේ තිබ්බ චේතිය ජනපදයේ. කොහෙද වැඩ සිටියේ? චේතිය ජනපදයේ. අනුරුද්ධයන් වහන්සේ හොඳට උන්වහන්සේ පැවිදිලා පැවිදි පිළිවෙතේ යෙදුණා. දවසක් උන්වහන්සේ පළගම් බැඳගෙන ගස් සෙවණක භාවනා කරනකොට උන්වහන්සේගේ හිතට උල්පතකින් වතුර එනවා වගේ සංකල්පනා හතක් පහළ වුණා. කීයක් පහළ වුණාද? හතක් ඇති වුණා. පළවෙනි එක තමයි අපිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස. ඔන්න අපිට හිතනද මේවා? මේ ධර්මයේ නම් තියෙන්නේ අල්පේච්ච කෙනාට පමණයි. මහිච්ච කෙනාට දැන් මේ වගේ අපිට හිතනවද? නෑ. මොකක්ද ආපු පළවෙනි සිතුවිල්ල? මේ ධර්මයේ නම් තියෙන්නේ අල්පේච්ච කෙනාටමයි. මහිච්ච කෙනාට නොවේ. මේ දේශනාව ඇහුවොත් වර්තමානයේ තියෙන ලොකු ප්‍රශ්නයක් නැති වෙනවා. ප්‍රශ්නේ ඔබට තේරෙයි. දෙවෙනි එක සන්තුට්ඨස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස. මේ ධර්මයේ තියෙන්නේ ලද දෙයින් සතුටු වෙන කෙනාට පමණයි. සතුටු වෙන්නේ නැති කෙනාට නෙමෙයි. මොකද දෙවෙනි එක? මේ ධර්මයේ තියෙන්නේ ලද දෙයින් සතුටු වෙන කෙනාට පමණයි. සතුටු වෙන්නේ නැති කෙනාට නෙමෙයි. මේ වගේ දේවල් එනවා අපිට. නෑ. ඊළඟට උන්වහන්සේගේ හිතට පැන නැගුණ අදහසක් පවිවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගනිකාරා මස්ස. මේ ධර්මයේ තියෙන්නේ පිරිසත් එක්ක නොඇලී වාසය කරන කෙනාට පමණයි. ඇලී කැලී වාසය කරන කෙනාට නොවේ. ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. ඔන්න දැන් මේ වෙලාවට හරියි. මේ ධර්මයේ තියෙන්නේ පටංග
වීරිය තියෙන කෙනාට මිස කාටද නැති. කුසීත කෙනාට. දැන් දානි වලදලා දවල් දානෙත් අරගෙන ආහා පුරාගෙන ඉඳ ගන්නේම මොකටද? දැන් තමන් දන්නවා එනේ යන්නේ නිදියන්න කියලා. ඒ චේතනාව තියෙනවනේ. ආයි කාට පුරු කරන්නද? ඒක නිහා පැත්තෙන් ගිලින්ද ගන්නේ. නිදියන්න ඕනේ හින්දා. ඒ චේතනාව දන්නවා තමන්ගේ මේ ඉන්නේ නින්දට. හරි දැන් මම මේ නින්දට රුකල දෙනවා. එන්නේ එහා පැත්තට යනවා. කාට පුරු කරා තමන්ගේ හිතට පුරු කරන්න බෑ. අන්තිමට ඔය වගේ අවුරුදු 10ක් සිල් ගත්ත කියමුකෝ. මොකද්ද කරලා තියෙන්නේ? බුරුත කොට ඉරලා. කලවර කොට ඉරලා. නිතියගෙන. එතකොට මේ ක්‍රමේ වෙනස් වෙන්න ඕනේ නැද්ද? වෙනස් වෙන්න ඕනේ. අපි ඉන්න තැනින් අඩියක් හරි තියන්න ඕනේද නැද්ද? තියන්න ඕනේ. එහෙම නැත්නම් බණහා ඉන්නකොට ඔන්න මතක් වෙන වැට යන්න ඕනේ දුවන සසරි පුරුදු. ටික වෙලාවක් බණහාගෙන ඉන්න බෑ. එහෙනම් මේ සසරි පුරුදු කඩා ගන්න ඕනේද නැද්ද? කඩාගත්තේ නැත්නම් අමාරු වෙන්නේ කවුද? තමයි. මරනකොට මනු දෙක පෙන්නනවා අපිට මොකද්ද? පිම්මල්ලයි පවුමල්ලයි. එදාට මේ කයිවාරු නැත. පවුමල්ල කොහොමද වැඩිද? පිම්මල්ල කොහොමද අඩුවේද? බොහෝ වෙලාවට ඉඳ ගෙවල්ල කට්ටිය. සීගම් හිතන්නේ වෙන්නේ. එතකොට හැබැයි ඒක පස්සේ කරදරයක් වුණාම දුවගෙන ඉනවා. එතකොට පෙරහැර ගිහිල්ලා. ඒ නිසා වටිනාකම තියෙන්නේ ජීවත් වෙන්න ඉන්න කාලේ අපි කරන දේ. ඒ හින්දා නිදිමත නෙමේ දැන් තියෙන්නේ මොන මතද? බුද්ධිමත. කෑවට පස්සේ ඉන්නේ බුද්ධිමත. ඉතින් ඒකට ඉඩ දෙන්න එපා. කන්‍යමාගෙන් ධර්මය අහන්න. මේ අපේ ධර්මය නෙමෙයි කාගේ එකක්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එතකොට මේ ධර්මයේ තියෙන්නේ කාටද? හතරවෙනි කරුණ ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. මේ ධර්මයේ නම් කුසීත කෙනාට නෙමෙයි. උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ට සතිස්ස. ඊළඟට මේ ධර්මයේ තියෙන්නේ සිහිය පිහිටුවාගෙන ඉන්න කෙනාට මිසක් සිහිය නැති කෙනාට නොවේ. සමාහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස. මේ ධර්මයේ තියෙන්නේ චිත්ත සමාධිය තියෙන කෙනාට, අසමාහිත සිත තියෙන කෙනාට නෙමෙයි. හත්වෙනි කුණාසිරි හිතුණා පඤ්ඤාවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්තයාට විනා මෝඩ දුෂ්පාදක කෙනාට. දැන් අනුරුද්ධයන් වහන්සේ වැඩ සිටියේ කොහෙද? චේතිය ජනපදයේ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සුන්සුමාරගිරි කියන පවුවේ බේසකලාව වගේ. භාග්‍යතුන් වහන්සේ අනුරුද්ධයන් වහන්සේගේ සිටිවිලි ටික දැක්කා. භාග්‍යතුන් වහන්සේ අනුරුද්ධයන් වහන්සේගේ සිත දැක්කා. බේසකලාවණී එබලේම අතුරුදහන් වෙලා අනුරුද්ධයන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේ පහළ වුණා. දැන් මේ යහපත් සිටිවිලි අපි හිතන අයහපත් සිටිවිලි හිතනකොට කවුද ඉස්සරහින් පහළ වෙන්නේ? මාගේ හැමතැනම නේ. ආමනුෂ්‍යය තමයි තියෙන්නේ. දේශ සහිත සිටිවිලි එනකොට දේශයට අරක්කත් ආමනුෂ්‍යය ඉන්නවා. දැන් දවසක්
සක්දෙවිදු ඉන්නේ කොහෙද? තවදිසා දෙවියන් ලෝකේ. සක්දෙවිදුර තියෙන ආසනය. මේ ආසනයේ බලගතු යක්ෂයෙක් ගිහින් ඉඳගත්තා. දෙවිවරු ටික මොකද කරේ? මොකද කරේ? බයින්න පටන් ගත්තා. බයිනකොට යකා ලස්සන වෙනවා. යකාගේ ඇඳුම් ආයිත් දිලිසෙනවා. තව බයිනවා. තව ලස්සන වෙනවා. ලොකු වෙනවා. සක්‍ර දෙවියන්දී ආවා. කියනවා ස්වාමීනි බලන්නකො මුන්දගේ තරම දන්නේ නැතුව මේ බයිනවා මුන්ද ලස්සන වෙනවා විතරයි කිව්වා. දෙවිය පුත්‍රයනි ඔහොම කරලා බෑ කිව්වා මෙයාගේ බේරෙන්න. මොකද කරේ? අනේ පින්වත් යක්ෂය ඔබ හරි හොඳයි නෝයේ. මෛත්‍රී කතා කරන්න පොඩි වෙලා අතුරුදහන් වුණා. එහෙනම් අපිට පේන දෙයක් තියෙනවා මොකද්ද? අපි කේන්ති ගත්තට ඒක ඉමෝෂන් එක ආහාරයට ගන්නවා අමනුෂ්‍ය. අපිට පේන්නේ නැහැ. හරියට ඉදී පහනක් තියෙනකොට සමහරක් පහන් ඔය තියෙනනේ හඳුකුණියක් කරනවානේ. ඒ පහනේ දැල්ල ආග්‍රහණී සුවඳ ගන්නවා අමනුෂ්‍ය. අපිට පේන්නේ නැහැ. ඒ වගේ අපේ මේ සිතවිලි හසුරුවනකොට ඒ හා සමාන හැඟීමක් තියෙන අය අපි ළඟට ඉන්න පුළුවන්. දැන් ලංකාවේ ඉන්නවා ළමෙක් හොඳ බොනවා. හොඳගේ ඇඟට රිංගුවා පිරිතේ. පොල් ගහලා ආවමියා. දවසකට අරක්කු බෝතල් 16ක් බොනවා. කීයක් බොනවද? 16ක් බොනවා. දැන් මෙයා බොනවා හරි පරිසරයත් හරි. ආමනුෂ්‍යත් මරණ කලින් බීපීගේ. රිංගුවකට. බොනවා ඇති. ඒ වගේ ලාමක හීන විතර්ක පවත්තරකොට කවුද ළඟින්නේ? ලාමක කට්ටිය හරියට නරක වෙච්ච කෑමක් එළියට විසික් කරන කවුද ඉන්නේ කන්නේ? කවුද ඉන්නේ? කාක්කු වෙනවා, බල්ලෝ වෙනවා, නරි වෙනවා, මිනිස්සුවත් වෙනවද? දෙවියෝ වෙනවද? මේ වගේ අපේ හිතේ කුණු තියෙනවා නම් කුණු වලට කුණු ඇදෙනවා. අපේ හිතේ මෛත්‍රී සාගත සිතිවිලි තියෙනවා නම් ඔන්න දෙවියෝ වෙනවා ළඟට. එහෙමයි මේක වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වැඩි ගමන් අනුරුද්ධයන් වහන්සේ සංගල සිවුර අතුරලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ආසනයේ පැනවුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනුරුද්ධය ඔබට දැන් හිතුනේ සීමිසී සිතුවිලි නෙමෙයි කිව්වා. ඔබට දැන් හිතුනේ මහා පුරුෂ විතර්ක හතක් කිව්වා. මොනවද මේ පුරුෂ විතර්ක වලට කියන්නේ? මහා පුරුෂ විතර්ක. මොකක්ද ඒකට කියන්නේ? මහා පුරුෂ විතර්ක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාදු සාදු අනුරුද්ධ යහපතක්මයි. එනම් මේ හිතේ තියෙන යහපත් දෙයක් නෙමෙයිද? යහපත් දෙයක්මයි. හැබැයි අනුරුද්ධය ඔය මහා පුරුෂ හතට තව එකක් එකතු කරන්න ඕනේ කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිප්පපංච රාමස්සායන් ධම්මෝ නිප්පපංච රතිතෝ නායන් ධම්මෝ පපංචාරාමස්ස මේ ධර්මයේ තියෙන්නේ ප්‍රපංච නැති කෙනාට මිස ප්‍රපංච කියන්නේ කෙලෙස් ඇති වෙන විදිහට හිතීම. කෙලෙස් නැති වෙන විදිහට හිතන කෙනාට මිස කෙලෙස් ඇති වෙන විදිහට හිතන කෙනාට නෙමෙයි කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනුරුද්ධය ඔබට පුළුවන් නම් ඔය මහා පුරුෂ විතරකට නිතර හිතන්න ඕන අපිට දෙන අවවාදේ. මොකක්ද කරන්න ඕනේ නේද? අනුරුද්ධය ඔබට පුළුවන් නම් මේ මහා පුරුෂ විතරකට නිතර හිතන්න. හැම තිස්සරකම නුවණින් විමසන්න.
ඔබ නිතර නිතර හිතුවත් හොඳට යෝනිසෝ මනසිකාරය කරොත් අනුරුද්ධය ඔබට පහසුවෙන් පළවෙනි ධානය ලැබිය හැකිය. මොකද ලබා ගන්න පුළුවන්? පළවෙනි ධානය පහසුවෙන් ලබන්න පුළුවන් කිව්වා. හැබැයි හිතන්න ඕන මොකද්ද? මේ මහා පුරුෂ විතර්ක 8. ඒ කියන්නේ කාමයන්ගෙන් වෙන් වෙලා විතර්ක ਵਿਚාර සහිත පීති සුඛය ඇති ඒකාග්‍රතාවය ඇති පළවෙනි ධානය ලබන්න ඔබට පුළුවන් කියනවා. දැන් ධාන සතිය කොච්චරද කියලා දැන් අපිට තේරෙන්නේ නැහැ නේ. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ධාන සැපයට මේ ලෝකේ කිසිම සැපයක් ලං කරන්න බෑ අපිට. පළවෙනි ධානයට උපමාවක් කියනවා ඒ කාලේ තිබ්බ නාන සුණු. අදින් තියෙන සුවඳ සබක් නාන සුණු. මහණෙනි නාන සුණු වල වතුර දාලා හොඳට අරනවා කිව්වා. අරනකොට මේ වතුර ඔක්කොම නාන සුණුවක එකතු වෙලාද නැද්ද? එකතු වෙනවා. ආන්නේ වගේ කිව්වා. කාට හරි පුළුවන් නම් පළවෙනි ධානය ලබා ගන්න. එයාගේ මුළු ඇඟම සීතල වෙනවා කිව්වා. මුළු ඇඟම මොකද වෙන්නේ? ප්‍රීති සැපේ තෙත්ෙනවා කිව්වා. එතකොට දැන් මේ ධානය ලබා ගන්නකම් අපිට තේරෙන්නේ නැහැ. ඒතරම්ම සැපයක් මේ ධානය සැපේ තියෙනවද නැද්ද? ඇයි කාමයන්ගෙන් වෙන් වෙලා මායයට වෙල් ගැහුවා. ප්‍රශ්න ඉවරයි. අමාරු දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනුරුද්ධය ඔබට පුළුවන් නම් මේ මහා පුරුෂ විතර්කකට නිතර නිතර හිතන්න. ඔබට පුළුවන් විතර්ක ਵਿਚාර සංසිඳවලා හිත ඇතුලේ පැහැදීම ඇති එකක බව ඇති සමාධියෙන් හටගත් ප්‍රීති සැප ඇති දෙවෙනි ධානය ලබා ගන්න. මොකක් හිතුවද? මහා පුරුෂ විතර්කකට නිතර නිතර හිතුවා. මොකක්ද මේ මහා පුරුෂ විතර්කකට කියන්න බලන්න. මේ ධර්මයේ තියෙන්නේ අල්පේච්ච කෙනාට මිස මහේච්ච කෙනාට නෙමෙයි. මේ ධර්මයේ තියෙන්නේ ලද දේ සතුටු වෙන කෙනාට මිස ලද දේ සතුටු වෙන්නේ නැති කෙනාට නෙමෙයි. මේ ධර්මයේ තියෙන්නේ සිහිය පිහිටුවාගෙන ඉන්න කෙනාට මිස අසිහිය තියෙන කෙනාට නෙමෙයි. මේ ධර්මයේ තියෙන්නේ පටන්ගත් වීරිය ඇති කෙනාට මිස පටන්ගත් වීරිය නැති කෙනාට නෙමෙයි. මේ ධර්මයේ තියෙන්නේ පිරිසත් එක්ක නොඇලී වාසය කරන කෙනාට මිස පිරිසත් එක්ක ඇලී ගලී වාසය කරන කෙනාට නෙමෙයි. මේ ධර්මයේ තියෙන්නේ ඊට පස්සේ චිත්ත සමාධිය තියෙන කෙනාට මිස චිත්ත සමාධිය නැති කෙනාට නෙමෙයි. මේ ධර්මයේ තියෙන්නේ ඊට පස්සේ දේශනා කරන ලදදී සතුටු වෙන කෙනාට මිස ලදදී සතුටු වෙන්නේ නැති කෙනාට නෙවෙයි. මේ ධර්මයේ තියෙන්නේ ප්‍රපංච රහිත කෙනාට මිස ප්‍රපංච තියෙන කෙනාට අනුරුද්ධය ඔබට පුළුවන් නම් මේ කාරණා නිතර නිතර හිතන්න නුවණින් විමසන්න පහසුවෙන් ලබා ගන්න පුළුවන් කියලා මොකක්ද? පළවෙනි ධානය. දෙවෙනි ධානය. ඊළඟට ප්‍රීතියට නොඇලී උපේක්ෂාව ඇති වුණ සීයෙන් යුතු කායික සැපයක් විදිහට උපේක්ෂාව ඇති තුන්වෙනි ධානය ලැබීමට පුළුවන් කියනවා. ඒ වගේම අනුරුද්ධිය මේ කරුණු ඔබට හොඳට හිතුවොත් සැපයටත් නොඇලී සැප දුක අතරලා දුක සැප රහිත උපේක්ෂාවෙන් යුතු හතරවෙනි ධානය ලබන්නත් ඔබට පුළුවන් කියනවා. මොකක් හිතුවද? මහා පුරුෂ විතර්ක 8 හිතුවා. ඒ වගේම දේශනා කරන අනුරුද්ධ ඔබ මහා පුරුෂ විතර්ක 8 හිතලා ධ්‍යාන 4 හොඳට ලබා ගත්තොත් එයා පොරොන පාංශුකුල සිවුරෙන් එයාට හොඳට සතුටු වෙන්න පුළුවන් කිව්වා. දැන් මේක පැවිද්දන්ට විතරක් නෙමෙයි ගිහි ඔබටත් පුළුවන්. එයා පොරොන පාංශුකුල සිවුරෙන් මොකද කරන්නේ? එයාට සතුටු වෙන්න පුළුවන් කිව්වා. දැන් ගිහියාගේ කොච්චර දුක් තියනවද? පැවිද්දන්ට තියෙන්නේ ඒක හැමයි
සිවුර විතරයි. කියනවා අනුරුද්ධ මේ කරුණාවට හොඳට හිතුවා. එයා පරෝණ පාසකුල සිවුරේ එයාට හොඳට සතුටු වෙන්න පුළුවන් කිව්වා. මේ කරුණාවට හොඳට නැවත හිතුවොත් පිණ්ඩපාතෙන් ලැබෙන කෙලිසි ආහාරය එයාට සතුටු වෙන්න පුළුවන් කිව්වා. ගිහි ගෙදර මගුල් මේසෙට අරින කෑම බීලට වඩා. ඔබ මේ කරුණාවට නිතර හිතුවොත් බිමට බිමතුරු දාලා විල්ලුද 50 අතුරලා නොයේ පටිනා සුපෝකභෝගී ආසන දාලා ජීවත් වෙන ගෙදර මිනිසෙකුට වැඩිය ගහක් යට ඔබට සතුටින් ඉන්න පුළුවන් කිව්වා. කියන කාරණා ගන්න නැත්තම් කිය ස්වාමීන් වහන්සේ ගහ යට නෙමෙයි කියලා. ගන්නෙම ආදාළ නැති දේ නැත කන්න. දාහකව හරියට කන්න. ඊළඟට දේශනා කරනවා අනුරුද්ධ මේ කාරණා ටික හොඳට ඔබ හිතුවොත් ඔබට පැදුරේ සැපසේ නිදා ගන්න පුළුවන් කිව්වා. රතු පළස් ඇතුළු ඇඳක නිදා ගන්න සැපයට වැඩිය. මේ මොකේ නිදාසක්ද? කෙලෙස් අඩුවීමේ නිදාස. ඊළඟට දේශනා කර අනුරුද්ධ මේ කාරණාට නිතර හිතුවොත් ප්‍රණීත බෙහෙත් ඔබට නොලැබුණත් ඔබට තමන්ගේ මුද්‍රා බෙහෙතක් වශයෙන් ගන්න පුළුවන් කිව්වා. ඒකට කියනවා මොකද්ද? පූති මුත්ත බේසක්තිය. අදට ලෝකෙ තියෙනවා. අදට පිළිකා මොදු වෙනවා මේකේ. මොකක්ද ඒකට කියන්නේ? පූති මුත්‍ර බේසක්තිය. අනුපුරුදු වෙන්න. ඒක අපිරියවට දෙයක් නෙමෙයි. රහතන් වහන්සේලා වැළඳුවා. ඒක තමන්ගේ කයෙම තමන්ට දෙන ඖෂධයක්. තලණුන්ගේ මුත්‍රා ටික බොන්නේ පැන්ඩෝල් එහෙම යූරියා දාලා හදනවා. එතකොට උන්වහන්සේලා බණ භාවනා කරලා ඊට පස්සේ බෙහෙතට ගන්න මොකද්ද? බිලද මීපැන ලැබුණ නැත්තම් පූති මුත්‍ර බේසච්චින් යපෙනවා. ඊට පස්සේ දේශනා කරන අනුරුද්ධ මේ ඉදිරි වස් කාලේ ඔබ මේ බේසකල් මේ වනයේම ගත කරන්න. ඉදිරි වස් කාලේ මේ වනයේම ගත කරන්න. මහා පුරුෂ විතරකට නිතර පුරුදු කරන්න කිව්වා. ඔන්න බුදුරජාණන් වහන්සේ අතුරුදහන් වෙලා බේසකලාවන්හි පහළ වුණා. පහළ වෙලා දේශනා කරන මහණෙනි මහා පුරුෂ විතරක 8ක් තිබේ. ඔන්න දේශනාව පටන් ගන්නවා. මහා පුරුෂ විතරක කීයක් තියෙනවද? මහා පුරුෂ විතරක දැන් පූති මුත්‍ර බේසත් යමතක දැන් මූණවල බොල්ලලා දැන් ඇගේ තියෙන ඇතුලේ ඒක. ඒකට අප්‍රියයි. හරි වැඩි. ඒක අසුභ නෙමෙයි අසුභ ආමුතු විදිහට වටනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ධර්මයේ තියෙන්නේ අල්පේච්ච කෙනාට මිසක් කාටද? මහේච්ච කෙනාට නොවේ. ඔන්න විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කෙනාට ආශාවන් හරි අඩුයි. මොකක්ද ඒ කෙනාට තියෙන්නේ? ආශාවන් අඩුයි. සරල ජීවිතයක් තමන් ගත කරනවා. හැබැයි යා හිතනවා මං ගත කරන සරල ජීවිතය කිසි කෙනෙක් නොදකීවා. අමාරුද නැද්ද මේක? ඒක තමයි අල්පීච්චකම. එයා ගත කරනවා හොඳ සරල ජීවිතයක්, ඡාම් ජීවිතයක්. හැබැයි යා හිතින් පුරුදු කරනවා ඒක මොකද්ද? මම මේ ගත කරන සරල ජීවිතය, ඡාම් ජීවිතය කිසි කෙනෙක් නොදකීවා.
ලිඛිත අමාරුද? ලිඛිත අමාරුද? තියන්න බලන්න. අතිශයින්ම අමාරුයි. අපි දැකලා තියෙන ලංකාවේ භාවනා කරන වහලි උඩ මිනිස්සු මේ ඇස් දෙකෙන් දැක්කා. කාට පේන්නද? මිනිසුන්ට පේන්න. වහලි උඩ නෙමෙයි අයිෆල් කළුඩ භාවනා කරත් කමන්නේ. මේ මොකද්ද? මහිච්ඡකම. මහිච්ඡකම කියන්නේ මොකද්ද? තමන් යම්තා ගුණධර්ම තියනවාද? මහිච්ඡ කෙනාගේ ස්වභාවය මොනවාද? ඇහුවේ නැතත් කියනවා. ඒකට කියන්නේ මොකද්ද? මහිච්ඡකම. සාමාන්‍යයෙන් පන්සල් වල නැද්ද කෙනෙක් වෙන කෙනෙක් පිළිකර පූජා කරන්නේ ලකුණු දාගන්න වෙන කෙනෙක් නැද්ද එහෙම කට්ටිය? ඉන්නවා. මොකක්ද ඒකට කියන්නේ? මහිච්ඡකම. ධර්ම මාර්ගේ වැඩිද? නෑ. එතකොට තමන් ලද දෙයින් හොඳට සතුටු වෙනවා. ලද දෙයින් සතුටු වෙනවා කියන්නේ ලද දෙයින් ඉස්සරහ විස්තර වෙනවා. ලද දෙයින් සතුටු වෙනවා. ඒත් එක්කම මෙයා පුරුදු කරනවා මොකද්ද? මම ලද දෙයින් සතුටු වෙනවා කියා කිසි කෙනෙක් නොදකීවා. සාමාන්‍යයෙන් පුරුදු ලෝකයේ තියෙන ස්වභාවය මොකද්ද? Tamanට හැකියාවක් තියෙනවද? ඇහුවේ නැතත් මොකද කරන්නේ? කියනවා. චුට්ටක් දැන් භාවනා කරන්නේ මොකද්ද? අකාලෙට හින ගහනවා වගේ අවුරුද්දකට එක සැරේයි. විනාඩි 5ක් භාවනා කරලා ඔන්න මැසේජ් යවන කට්ටියටම මම අද මේ භාවනා කරා. මොකද්ද මේ? අල්පේජ්ජකමද මහිච්ඡකමද? මහිච්ඡකම. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහිච්ඡ කෙනාගේ ස්වභාවය තමයි හරියට වෙළඳ භාණ්ඩයක් ඉස්සර වෝල්මාර්ට් එකකින් තිබ්බා වගේ ප්‍රදර්ශනය කිරීම. මහිච්ඡ කෙනාගේ ස්වභාවය මොකද්ද? මම නොවැ මේක කරේ. මම නොවැ අරක කරේ. මේගොල්ලෝ කොට වැඩි මමනේ පරණ. තමන්ගේ හිතේ දේවල් බුදේ. එහෙම නැත්තම් හිතනවා මට නොවැ ශ්‍රද්ධාව තියෙන්නේ. අනිත් අයට කොහෙද ශ්‍රද්ධාව? දැන් මහිච්ඡකම තියනවද නැද්ද කියලා කොහෙද අඳුර ගන්න තියෙන්නේ? තමන්ගේ හිතේ. ඊළඟට මෙයා හිතනවා තමන් හොඳට සිහියෙන් ඉන්නවා. අල්පේජ ජීවිතය ගත කරන කෙනාගේ ස්වභාවය මොකද්ද? මම සිහියෙන් ඉන්න බව අන් අය නොදැන ගනිත්වා. අන් අය නොදැන ගනිත්වා. සමහර ඉන්නවා මේ අපි දකින්න ඇස් දෙකේ අසුබු පැත්ත පලාතේ ඉන්නේ. මොකක් හරි දානයකට ඇවිල්ලා අපිට පෙන්නනවා සිහියෙන් ඇවිදින විදිය. අර ඔසවනවා, ගෙනියනවා තියනවා හිමින් ඇවිදිනවා. හිමින් දාන බෙදනවා. මොකක්ද? දාන ටික බෙදලා 12 පහ වෙලා. එච්චර සිහිය. එන්යාට කියන්න ඕනේ මොකද්ද? තමන් සිහියෙන් මේක මේ බාහිරට පෙනෙන දෙයක්ද? ගුණධර්ම තියෙන්න ඕනේ අපේ හිතේ නේද? ආයි තව කෙනෙකුට ගුණධර්ම කියන්න ඕනේද අපි? එහෙම කියන්න ඕනේද? එහෙම කියන්න ඕනේ නැහැ. ඊට පස්සේ තමන්ට ධර්මයේ වැටෙනවා. අල්පේජ කෙනාගේ ස්වභාවය මොකද්ද? ඒක බාහිරට ප්‍රකට කරන්නේ නැහැ. එහෙම කියන්න ඕනේද? එහෙනම් මේ ලංකාවේ යන්නේ මාර්ගවලට වැටලා ආරහතරපත් වුණා කියලා පහල වෙලා ඉන්නේ ගියොත් දොස්තරලා තරහතරපත් වෙලා බණ කියනවනේ පුටු ඉඳගෙන.
ශ්‍රද්ධාවක්වත් තියනවාද? එහෙනම් බුද්ධ දේශනා අහලා නැහැ කවුරුත්. එහෙම රහතන් වහන්සේලා කියන තරහතරපත් වුණා කියලා. එහෙම කියන්න අසනීපයක් නැහැ. කියනොනම් මොකක්ද ඒක? අසනීපය. ලකුණු දාගන්න තියෙන ලෙඩක්. එතකොට අල්පේජ කෙනාගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා පුරුෂ විතර්කාටෙන් ඇති කර ගන්න ගුණධර්ම මෙයා සංගවාගෙන ඉන්නවා. මෙයා මොකද කරන්නේ? සංගවාගෙන ඉන්නවා. ලස්සන සිදුවීමක් තියෙනවා. අනුරාධපුර යුගයේ හිටියා එක පවුලක්. මේගොල්ලන්ගේ තමන්ගේ දරුවා පැවිදි කරා පොඩි කාලේ. අනුරාධපුරයේ පැවිදි කරලා පොඩි සාමණේරයන් වහන්සේ වැඩිය සිතුල් පවුලට. දැන් අවුරුදු 20ක් දැකලා නැහැ තමන්ගේ පුතාව. මේ කියන්නේ අල්පේච්ච ජීවිතය ගැන. අම්මයි තාත්තයි නායක ස්වාමීන් වහන්සේට කිව්වා ස්වාමීනි පුතාව අවුරුදු 20කින් දැක්කේ නැහැ. අනේ අපේ ස්වාමීන් වහන්සේම මේ පාර බස් කාලේට 3 මාසෙ අපි හදපු කුටියට වඩම්මන දෙන්න කිව්වා. හා හොඳයි කිව්වා. ඔන්න ස්වාමීන් වහන්සේ නමක් වැඩියා. වස්තු මාසෙම ගෙදර අසල තිබ්බ කුටි ජීවත් වුණා. හොඳට ධර්මී කිව්වා. වස්තු මාසයේ අවසානයේ පිරිකරත් අරගෙන යනකොට නායක ස්වාමීන් වහන්සේ සිතුල් පව් ඉඳලා හම්බුණා එනකොට. නායක ස්වාමීන් වහන්සේ වුණා පොඩි නම අමලව දැක්කද? ස්වාමීන් දැක්කා. බණ කිව්වද? ස්වාමීන් බණ කිව්වා. ස්වාමීනි අම්මයි තාත්තයි මට පිරිකරක් පූජා කරා. මේ පිරිකර වහන්සේට පූජා කරනවා කියලා ඒකක් පූජා කරලා ආයෙ කොහෙද ගියේ? සිතුල් පවට වැඩියා. නායක ස්වාමීන් වහන්සේ අසපුවට ආවට පස්සේ අම්මයි තාත්තයි දෙන්න අඬාගෙන යනවා. අනේ ස්වාමීනි කෝ අපේ පුත්‍ර රත්නේ වඩම්මල දෙනවා කිව්වා. අනේ වඩම්මන්න බැරි වුණානේ මේ පාරවත් ඊළඟ පාරවත් බැරිද කියලා ඇහුවා. ඇයි අරන්නේ මේ වැඩි ඔබගේ පුත්‍ර රත්නේ තමයි කිව්වා. නෑ ස්වාමීනි වෙන්න බෑ කිව්වා. අපේ පුතා වෙන්න බෑ කිව්වා. ඉකි කරේවත් නෑනේ. නෑ මේ අම්මයි තාත්තයි දුන්න පිරිකර ඔබ වහන්සේට පූජා කරනවා කියලා මට පූජා කරලත් ගියේ කිව්වා. අම්මයි තාත්තයි දෙන්නම ඒ වෙලාවෙම මහ පොළොවේ වැතිරිලා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියනම් මගේ පුතාගේ හිස අතුගාමින් කියයි කිව්වා. මාගේ ශ්‍රමණ දරුවා හරි අල්පේච්ඡයි. ඔන්න අල්පේච්ඡ ජීවිතේ වටිනවද නැද්ද? ඒක සාමාන්‍යයෙන් අල්පේච්ඡ ජීවිතයයි මෛත්‍රී ජීවිතය අතර වෙනසක් තියෙනවද නැද්ද ලොකෝ? අම්මයි තාත්තටවත් තිනිකරේ නෑනේ. ඔන්න ධර්මයේ හිතේ වැඩිලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මොකද්ද? අල්පේච්ඡකම කියන්නේ ධර්ම මාර්ගය යනකොට තමන්ට තියෙනවා නම් ගුණ ධර්ම ඒක ඔක්කොම මොකද කරන්නේ? ඒ බය ප්‍රකට කරන්නේ නෑ. දැන් මේ කාලේ හිටිය රහතන් වහන්සේලා මුළු සූත්‍ර පිටකේ මණ්ඩෝදපුරගේ සූත්‍ර පිටකේම පාඩම්. හැමදේම ගිහි පිරිසට කියන්නේ උන්වහන්සේ එකම බණ. දැන් අපි එකම බණ කිව්ව අපි ඉලවයි. හැමදේම කිව්වේ එකම බණ. උඹට පුළුවන් දහමින් ඉන්න. බෑ. එතකොට උන්වහන්සේ පිරිනුවම් පාන වෙලාවේ මුළු සූත්‍ර පිටකේම හසට පැන නැගලා කියලා තමයි පිරිනුවම් පෑනේ. ඒකට අල්පේච්ඡකම ඒක උන්වහන්සේ ළඟ තිබ්බ උන්වහන්සේගේ ගුණය. තව දවසක අනුරාධපුර යුගයේ රජතුමාට වුණා රහතන් වහන්සේ නමක් වැඩි ඉන්නවා.
අනේ මේ රහතන් වහන්සේ ඇත්තටම රහතන් වහන්සේ නමක්ද කියලා රහතන් වහන්සේ නමක් නම් මාලිකාවට වඩම්මන්න ඕනේ. රයිතුමා යනවා. රහතන් වහන්සේට ආරංචි වුණා රහතන් වහන්සේ මාලිකාවට වඩම්මන්නයි මේ ඉන්නේ. රයිතුමා එනවා දැකලා රහතන් වහන්සේ බිම ඉඳගෙන ඇගිල්ලෙන් බිමේ කුරුටු ගන්නවා. චිත්‍ර අදිනවා. රයිතුමා මොකද කිව්වේ? මේ නම් රහත් කරන්නේ මේ නිකන් කිරි. මෙයා වැඩක් නැහැ කියලා. ඊට පස්සේ ඇහුවා ඇවැද්දි මොකද කිව්වේ රයිතුමා? ස්වාමීනි අනේ මේ රහත් කෙනෙක් නෙමෙයි නිකන් අම්බෝ ඇති ආන්තක් පිරුණා කිව්වා. ඔන්න අල්පේච්ඡ ජීවිතේ. ඒතර අල්පේච්ඡ ජීවිතය මහිච්ඡ ජීවිතය අතර ලොකු වෙනසක් තියෙනවද නැද්ද? ලොකු වෙනසක් තියෙනවා. එහෙනම් ගුණධර්ම යම්තාක් හැද්දයා මොකද කරන්නේ? ඒවා සංගවාගෙන සිටිනවා. ඒක තමයි අල්පේච්ඡ වෙන්නේ නැතුව ශ්‍රද්ධාවට එන්න බෑ. ඒකයි තියෙන විශේෂ දේ. අල්පේච්ඡකව පුරුදු කරන්නේ නැතුව මේ ලෝකයේ කිසි කෙනෙකුට ශ්‍රද්ධාවට එන්න බෑ. ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. එහෙනම් අරහත්ත්වය කියලා බයිල ගන්නවද? තියෙනවද ශ්‍රද්ධාව? නැහැ. ශ්‍රද්ධා මාත්‍රයක්වත් නැහැ. ඔන්න කියන්න පුළුවන් අසෘතව පුතත්ජනය. ඇයි ධර්මයේ පරිබාහිර දෙයක් සොකී ජනයාට කියනවා අසෘතව පුතත්ජනය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවෙනි කරුණ මොකද්ද? මේ ධර්මයේ තියෙන්නේ කාටද? ලද දෙයින් සතුටු කෙනාට මිසක් ලද දෙයින් සතුටු නොවන කෙනාට නෙමෙයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මුල් කාලේ පාංශකූර චීවරයෙන් තමයි භික්ෂුන් වහන්සේලා යපුනේ. පාංශකූර චීවරය කියන්නේ ඈ මිනිවතන සුදු රෙදිකඩ. එතකොට උන්වහන්සේලා අමුසෝහන වලට ගිහිල්ලා මිනිවතල තියෙන රෙදි. දැන් අද වගේ පුච්චා නැහැ ඒ කාලේ. ඒ රෙදි අරගෙන ඕජස් ගෑවිලා තියෙන වහින් කරලා හොදලා තමයි මොකද කරන්නේ? පණ පොල ගන්නෙ. ඉතින් දවසක් සිද්ධියක් වුණා. බුදුරජාණන් වහන්සේ අවතක් පැනවුවා. මිනි පාසකූල සිවුර ගන්න කිව්වා මාස 3ක් ගියාට පස්සේ. මිනිහ කුඩු වෙලා සවුතුනාට පස්සේ. ඒකට හේතුවක් කිව්වා. දවසක් ස්වාමීන් වහන්සේ නම පාසකූල සිවුරක් දැන් මැරිච්ච කෙනෙක් ගෙන තියන්නේ ඔක දාලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මොකද කරේ? කනත්තට ගිහිල්ලා මේ පාසකූල රෙද්ද ඇත්තා. අදිනකොට මිනිහක් නැගිට්ටා. දැන් ස්වාමීන් වහන්සේ රෙද්ද අතාරින්නෙත් නැහැ. ඊට පස්සේ මොකද කරේ? මිනිහ පස්සේ එනවා. ස්වාමීන් වහන්සේ රෙදි කෑල්ලත් අරගෙන දැන් රෙද්ද ගත්තා නෙමෙයි. කුටිය ඇතුළට ගිහලා කුටිය දොර වහගත්ත මිනිහ ඇවිල්ලා දොරේ දරස් ගාලා නැట్లా එතනම වැටුණා. ආයෙ ගිහලා මිනිහ ගිහලා දැම්ම කොහෙටද? අපිට මේක බෑ. හේතුව මොකද්ද? මියගිය ප්‍රාණකාරයා තමන්ගේ ශරීරයට ආසාවෙන් හිටියා. ඒ හින්දා කිව්වා මාස 3ක් ගියාට පස්සේ සිවුරු ගන්න කිව්වා. මොන ඇවත් පණ කීක අවස්ථාවේ පණවනවා ඇවත් උපසම්පදා භික්ෂුන්ට. ඊළඟට මුල් කාලේ පිණ්ඩපාතයෙන් තමයි ස්වාමීන් වහන්සේලා කොහොම යන්නේ. ඊට පස්සේ රුක්කමූල සේනාසනාය නිස්සාය පබ්බජ්ජා සියලුම ස්වාමීන් වහන්සේලා හිටියේ කොහමද? රුක් සෙවණවන්නට. ඊට පස්සේ සියලුම සංඝයා පූතිමුත්ත බේසජ්ජා නිස්සාය පබ්බජ්ජා සියලුම සංඝයා යපුනේ මොකෙන්ද? පූතිමුත්‍ර බේසජ්ජේ. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා. ඒකට කියනවා දැන්
අසනීපුණාම බෙහෙත් කරන විදිය බේසච්චක්කාන්තේ. ඒකේ තියෙනවා සරපේත් අෂ්ට කරාම කෙලීම අසුචි පොවන්න කියනවා. ඒ වගේ මොහොත වෙනවා කියනවා. අද ඒක කරන්න බෑ ආපික්නේ ටොයිලට් වල. සරපේත් අෂ්ට කරගම මොකද කරන්න කියන්නේ? අසුචි පොවන්න කියනවා. ඒ අසුචි වලට ඔක්කොම විස ටික ඇදිනවා. මුත්‍රා පොවනවා. එතකොට මේ අපිට අපිරි වුණාට මෙයා මේ ලෝකේ තියෙන අපි දන්නේ නැති වුණාට මේවා අපි බොනවා. සිංහල බෙහෙත් ගන්නවා නම් ලංකාවේ මේවා තියෙනවා. නැත්නම් මේවා තියෙනවා. බෙහෙත් වලට දානවා. දැන් පැන්ටෝල් වලට යූරියා දානවා. මෙතන මේ බෙහෙත් වලට දානවා අපි දන්නේ නැති වුණාට මේවා. එතකොට ඒ කාලේ ස්වාමීන් වහන්සේට පුරුදු කරොත් දැන් අදට පුරුදු කරනවා. මොකද්ද පූති මුත්තර? දැන් අපිට මතකයි අපේ ආච්චි අම්මා පිළිකාවක් හැදිලා මාසෙන් මැරෙන්න හිටිය කෙනා. උදේට කෑම කන්නේ නෑ. අපි දන්නේ මොකක්ද හේතුව කියලා. දැන් බලනකොට තමන්ගේ මුත්‍රා බොනවා. අවුරුදු 3ක් ජීවත් වුණා. පූති මුත්ත බේසක්ජිය. අදට සමහර අය යපෙනවා එකේ. එතකොට ඉද බික්කවේ බික්කු සන්තුට්ඨෝ හෝති ලදදෙයින් සතුටු වන්නේය. මේ ධර්මයේ තියෙන කාටද ලදදෙයින් සතුටු වෙන මේ කෙනාට මිසක් ලදදෙයින් සතුටු වෙන්නේ නැති කෙනාට නෙමෙයි. ඉද බික්කවේ බික්කු සන්තුට්ඨෝ හෝති. ඒ කියන්නේ ලද සිවුරින් සතුටු වන්නේය. ලද සෙනසුනින් සතුටු වන්නේය. ලද ගිලම්පසින් සතුටු වන්නේය. ලද ආහාරයෙන් සතුටු වන්නේය. දැන් මෙහෙම සතුටු වෙන්නේ නැත්නම් මොකද කරන්නේ? කොහොනා ලපනා ඒ කියන්නේ වක්‍රව ඈන්නේ. ගිය පාර ගෙදර අඹ හැදුනා නේද? ඒකට කියන්නේ මොකක්ද? කොහොනා ලපනා නිමිති කියනවා. ඒ මොකද කියන්නේ? මටත් ගෙනත් දෙන්න කියලා. දැන් අනුරාධපුර යුගයේ සිද්ධියක් වුණා. දැන් අල්පේච්චකම හරියට පුරුදුුන් නැත්තම් ලල්දේ සතුට වෙන්න පුළුවන්ද? බෑ. අනුරාධපුර යුගයේ එක ස්වාමීන් වහන්සේ නමක් පිළිසිගා වඩිනවා. එතකොට පිළිසිගා වඩිනකොට එක ගෙදරක කාන්තාවක් හිටියා. දැන් ගේ ඉස්සරහට ගියා. කාන්තාව කිව්වා ස්වාමීනි ගේ පැත්ත පලාතේ හාල් ඇටයක්වත් නැහැ කිව්වා. ස්වාමීන් වහන්සේ දැනගත්ත කියනකොට මෙයා නම් බොරු කියන්නේ. හාල් ඇටයක්වත් නැහැ කිව්වා. ඊට පස්සේ පොඩ්ඩක් ඉන්න ස්වාමීනි මං අහලා පාලා ගෙවල් වලට ගිහලා බලෙන්නම් කියලා කාන්තාව ගියා. ස්වාමීන් වහන්සේ මොකද කරේ? හොරේ ගේ ඇතුළට රිංගුවා. දැන් මේ මහිච්චකම. දැන් ගේ ඇතුළට රිංගලා කිසි දෙයක් දන්නේ නැහැ වගේ ස්වාමීන් වහන්සේ දැන් එළියට ඇවිල්ලා ඉන්නවා. කාන්තාව කියන ස්වාමීනි අහල පහලවත් තාම බත්නම් ලිපේ තියලා නැහැ මොකද කරන්නේ කියලා. ඇවැත්නි ඒ බව මට වැටහුණා කිව්වා. ස්වාමීනි කොහොමද වැටුනේ කිව්වා. ඊට පස්සේ කියනවා ඇවැත්නි ගේ ඇතුලේ තියෙනවා මුල්ලේ හේතු කරලා උග්ඝා වගේ සර්පෙක් මම දැක්ක කිව්වා. උග්ඝා වගේ සර්ප දැන් කතාවක් කියන ලස්සන උග්ඝා වගේ සර්පෙක් මම දැක්කා. ඊළඟට කියනවා සර්පයා පෙනී පිප්පුවා. ඊට පස්සේ සර්පයාට පෙනී පිප්පුවට පස්සේ සර්පයාට ගහන්න මම අර මේ වලෙන් වහලා තියෙන උක්කාරපුර කැටේ ගත්තා. ඊට පස්සේ උක්කාපුර කැටේ ගත්තට පස්සේ සර්පයා කේන්ති කියලා සර්පයාගේ දත් ටික පෙන්නුවා. දත් ටික හරියට අර නෑවිලි තියෙන බත්තර ටික වගේ. කොහොමද කතාව? මේ සත්‍ය සිදුවීම. හැබැයි මේක හරියට මතක තියාගෙන පට්ටෝල කෙනෙක්ට කියන්න එපා. ඊට පස්සේ
මොකද කරේ ඊට පස්සේ පෙනේ තිබ්බා කිව්වා පෙනේ හරියට ඊට එහා පැත්තේ නෑ බිලී වාන තියෙන ලුණු මාළු පෙත්ත වගේ කිව්වා. අනේ ස්වාමීනි පොඩ්ඩක් ඉන්න මම ඔක්කොම ටික දෙන්නා කියලා ඔක්කොම ටික පිටුවා. ඊට පස්සේ සංඝයා ගරහවට ලක් කරනවා. මේ මොකද්ද? අල්පේච්චකමද මහේච්චකමද? මහේච්චකම. ඒතර මේ ධර්මයේ තියෙන කාටද? ලද දේ සතුටු වෙන කෙනාට නිසා. ලද දේ සතුටු නොවන කෙනාට මේ දැන් මේ කාලේ අනුරාධපුර යුගයේ භාග්‍යතුන්වහන්සේ වැඩි ඉන්න කාලේ සමහර විට සංඝයාට හම්බෙන්නේ පිළිණු පිට්ටු. ඒතර උන්වහන්සේලා ඒක වළඳලා සොදුරු හුදකලාව ගත කරා. ආහාර ප්‍රශ්නයක් වුණාද? එහෙනම් අපිට මේ ආහාර ප්‍රශ්නේ තියෙන්නේ අපේ හිත ඇතුලේ රාග, ද්වේෂය, මෝහය තියෙන නිසා. එතකොට මේ ධර්මයේ තියෙන කාටද? ලද දේ සතුටු වෙන කෙනාට නිසා. ලද දේ සතුටු නොවන කෙනාට නෙමෙයි. ඊළඟට දේශනා කරනවා මේ ධර්මයේ තියෙන්නේ මහණෙනි මාගේ මේ ධර්මයේ තියෙන්නේ පිරිසත් එක්ක නොඇලී වාසය කරන කෙනාට නිසා. පිරිසත් එක්ක ඇලී ගැලී වාසය කරන කෙනාට නෙමෙයි. දැන් මේ කරුණ හරියට ගත්තේ නැත්තම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? හරියට ගත්තේ නැත්තම් මොකද වෙන්නේ? ප්‍රශ්නේ හදාගන්නේ ධර්මයේ වැරදිට අරගෙන. කාත් එක්කවත් කතා කරන්නේ නැවුන ස්වාමීන් වහන්සේ පරට කිව්ව නොවේදී ඉන්න. එහෙමද මේ කියන්නේ? පිරිස අසුරු කිරීමේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඒ පිරිසත් එක්ක ඇලීමේ ප්‍රශ්නයක්. දැන් මේක කිනද කතා කරන්න එපා කියලා. මේ තියෙන්නේ කෙලෙස් බන්ධනය. මාගේ මේ ධර්මයේ තියෙන්නේ පිරිසත් එක්ක නොවැළී වාසය කරන කෙනාට කිව්වා. වෙන කෙනෙකුට නොවේ. දැන් භික්ෂුන් වහන්සේලාට තියෙනවා බොහෝ කාලයක් එක තැන හිටියොත් දායක භික්ෂුන් වහන්සේලාට ඇල්ලුවා. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලා දායකින්ට ඇලෙනවා. ලාභ සත්කාර වලට යට වෙනවා. දැන් මේක පැවිද්දන් විතරද තියෙන්නේ? ගිහි ඔබට ඊට වැඩි පැවිද්දන්ට ආරක්ෂාවක් තියෙනවා. යම් කිසි එකතන සිටීමේ ආදි මේකනේ ලොකු සාහසී මාසයෙන් 6ට මාරු කරන්නේ. ඒකනේ සංඝ එක දිගට ඉන්නේ නැත්නම් අසපුවල. හේතුව මොකද්ද? අර අරුබුදියට පැටලෙන හින්දා. හැබැයි හිත හොඳට ධර්මයෙන් පුරුදු කරගන්න එයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට නැත්තම් කවුරුරි ස්වාමීන් වහන්සේට මම අවුරුදු 10ක් හිටියොත් කට්ටිය කිය මේ වැරද්දක් පුරුදු කරනවා කියලා. ගන්නෙ මොකද්ද? හරි පැත්ත නෙමෙයි. ධර්ම දේශන ඇහුවට මතක තියෙන ඔය ටික විතරයි අන්තිමට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාගේ මේ ධර්මයේ තියෙන්නේ ඇලී ගැලී ඉන්න කෙනාට නෙමෙයි පිරිසත් එක්ක නොවැළී ඉන්න කෙනාට. ඒක හරියට මේ වගේ. කවුරු හරි පිරිසක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ නමක් එක්ක කතා කරනවා. අනිත් ස්වාමීන් වහන්සේට ඕනි මොකක්ද? මේ අරයාගේ මාත් එක්ක කතා කරන්නේ අරුබුදේ හට ගන්නවද නැද්ද? ඒකට කියනවා මොකද්ද? පිරිසත් එක්ක ඇලී වාසය කිරීම. සමහරට ඔබටත් හිතෙනවා ඇති. තවුරරි ගිය අය ඔබත් එක්ක නැතුව වෙන කෙනෙක් එක්ක කතා කරනවා. ඔබට හිතෙනවා මොකද්ද? අද මාත් එක්ක කතා කරේවත් නැහැ නේ. අද අලුතෙන් ආපු කෙනෙක් එක්ක කතා කරන්නේ. මොකක්ද ඒ? පිරිසත් එක්ක ඇලීමේ අරුබුදය. මෙන්න මේ අරුබුදය ධර්මයේ පුරුදු කරන කෙනාට නැති වෙන්න ඕනේ. ඊළඟට දේශනා කරා මාගේ මේ ධර්මයේ තියෙන්නේ පටන්ගත් වීර්ය ඇති කෙනාට මිසක්
පටන් ගන්න වීර්ය නැති කෙනාට නම් නොයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ හිතේ එන රාග, ද්වේෂ, වෛර, ඊර්ෂ්‍යාව, මාන්න, එකට එක කිරීම, දැඩි බව, අවවාදයට නොනැමීම, හිතුවක්කාරකම. එතකොට මේව තමයි හිතේ තියෙන මොනවාද? කෙලෙස්. එතකොට මෙන්න මේ කෙලෙස් එනකොට මොකද කරන්නේ? එයා කුසල් උපදවා ගන්නවා. මොකද්ද උපදවා ගන්නේ? කුසල් උපදවා ගන්නවා. විරාගය ඇති කර ගන්නවා. මෛත්‍රිය ඇති කර ගන්නවා. සමාධිය ඇති කර ගන්නවා. කරුණාව ඇති කර ගන්නවා. ඉවසීම ඇති කර ගන්නවා. කීකරුකම ඇති කර ගන්නවා. අවනතකම ඇති කර ගන්නවා. නිහතමානීකම ඇති කර ගන්නවා. බැඩිහිටියන්ට ගරු කිරීම ඇති කර ගන්නවා. එතකොට මේ මොකක්ද? පටන්ගත් වීරිය අතුල තියෙන හැබැයි මේකත් එක්ක තියෙන මොකද්ද? අල්පේච්ච කරුණ මොකක්ද? මම පටන්ගත් වීරියෙන් ඉන්නවා කියලා අන් අය නොදකීවා. ඒව දකින්න ඕනේද? දැන් මොන ඔබ ගෙදර කාමරේ කුටිය භාවනා කරනවා. ආයි කාටවත් කිය ලකුණු ගන්න ඕනේද? ඒක අසනීපයක් නෙමෙයිද? එහෙම ඕනේද? එහෙම ඕනේ නෑ. ඒක තමන්ගේ පෞද්ගලික දෙයක්. තමන්ට හොඳට ධර්ම මාර්ගයේ වැඩෙනවද? තමන්ට හොඳට නිසිත වැඩෙනවද? තමන්ට හොඳට මෛත්‍රී භාවනාවේ ආනිසංස ලැබෙනවද? ආයි වන්ට කියන්න ඕනේද? ඒක කාගේ දෙයක්ද? සාමාන්‍යයෙන් අර අකාලේට ඉන්න ගහනවා වගේ විනාඩි 5ක් මෛත්‍රී භාවනා කළා දුවනවා දැනෙ ළඟ නෙමෙයි. කන්නාඩි ළඟට. ඇයි? ආනිසංස බලන්න. වෙලයි ඒක නිහිරයි. විනාඩි 5යි මෛත්‍රී භාවනා කරන්නේ කරුණකමක් වෙද්දුවන්නේ. කන්නාඩි ළඟට දුවනවා. ඇයි දිනවන්නේ? පරිඥානි සසෙ මොකක්ද? සුඛං සුපති. සුවසේ නිදන්නේ. ඊට පස්සේ දෙවෙනික සුඛං පටිපුජ්ජති සුවසේ අවදිවන්නේ. නපාපකං සුපිනම් පසති පෞසිහින නොදකින්නේ. මනුස්සාන පියෝ හොති දකින්නට කියාගෙන යනවා මේ මිනිස්සු හැමෝම මට ප්‍රියයි. මොකක්ද යාට කරන්න ඕනේ? මෛත්‍රිකම. අමනුස්සාන පියෝ හොති ඔයා දන්නේ නැහැ නේ අමනුස්සය පව මට ප්‍රියයි. ඊට පස්සේ මොකක්ද? නාසග්ගිවා විසන්වා සත්තක්වා කමති දන්නේ නැද්ද මේ මෛත්‍රී භාවනා කරපු කෙනාට ගින්නේ වස්විසින් අවියාවදින් හානි කරන්නේ නැහැ නේ දන්නේ නැද්ද ඒක? මේ මොකක්ද කියන්නේ? තමන්ට ආනිසංස තියෙනවා. ඊළඟට කියනවා අපි මුලින් කතා කරේ මොකක්ද? මුඛවන්නෝ විප්පසීතති. හොඳට මෛත්‍රී භාවනාව පුරුදු කරලා මොකද වෙන්නේ? මුහුණේ පෙනුම පැහැපත්කම බැලුවට කවන්නේ විනාඩි 5යි කරන්නේ අවුරුදු 3ට. යනවා කණ්ණාඩි ළඟට මොකද කරන්නේ? බලනවා. පැහැපත් වෙද්දි කණ්ණාඩි ගහනකොට සුදු වුණු. එහෙම පැහැපත් වෙනවද? නෑ. එහෙම නැත්තම් සමහර ඉන්නවා උදෙත් නිදි. දවලුත් නිදි. රැටත් නිදි. ඔන්න කියනවා මෛත්‍රී භාවනාවේ පළවෙනි ආනිසංසයවත් ඇවිල්ලාද? උදෙත් නිදි කිව්වේ නැතුනට මේවා හිතේ තියෙනවා. දවලුත් නිදි රැත් නිදි. ඒකට කියන්නේ අසනීප. ඒ අසනීපට කියන්නේ කුම්භකරණාසීපය. කුම්භකරණ අසනීපය. කුම්භකරණ කියන්නේ උන්ද උදෙත් නිදි දවලුත් නිදි කෑම සුවඳ විතරයි නැගිටින්නේ. ඔන්න කියනවා මෛත්‍රී භාවනාවේ ආනිසංසයවත් ලැබිලාද? අසනීප. එතන මේ ඔක්කොම මොකද්ද? අල්පේජිකමද මහේජ්ජකමද? මහේජ්ජකම. දැන් අපි දැකලා තියෙනවා ගිහි කාලේ
දැන් ඕගොල්ලෝ වගේම අපි හිටියනේ ගිහිය ඕගොල්ලෝ අතර. දැන් අපි අවුරුදු 15ක් අමාවතුර අස්පි උපස්ථාන කමිටුවේ හිටියා. දවසක් මම දැක්ක එක තාත්තා කෙනෙක් එදාමයි ආවේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ භාවනාවක් කරා. පැය භාගයක් භාවනා කළා. දැන් අනිත් අය සද්ද නැහැ. දැන් අර තාත්තා ඇස් දෙක වහගෙන දැන් මම බලාගෙන හප්පා කියලා නල්ලට අත තියලා අමෝතු විදිහට නල්ල අල්ලලා ෂා කියලා අත් දෙක පල්ලයට දාගත්තා. මොකක්ද කරන්න ඕනේ? අද නම් බලවත් ගැඹුරු සමාධිය ලබා ගත්ත කියලා මේ කියන්නේ අනිත් අයට. ආල්පීතිකමද මාහිච්චකමද? මාහිච්චකම ධර්ම මාර්ගය වැඩිද නැද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාගේ ධර්මයේ තියෙන්නේ කාටද? අල්පේජිකනාට නිසා මාහිච්චකනාට නෙවෙයි. සමහර කාලෙදී ඔයගොල්ලන්ගේ ඔයා සූත්‍ර පිටකෙම කියවලද? අහනවද නැද්ද? මෙහා කියවලත් නෑ. හැබැයි කියන්න ඕනේ මොකද්ද? තමන්නම් ඔක්කොම ධර්මයේ කියලා. මොකද්ද? අල්පේජිකමද මහිච්චකමද? මහිච්චකම. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මයේ තියෙන්නේ පටන්ගත් වීරිය ඇති කෙනාට මිසක් පටන්ගත් වීරිය නැති කෙනා. ඔන්න කවුරුරි හොඳට බොන් බීපු කෙනෙක්. බණාල හිතට හයියක් ගන්නවා මම නම් ආයි බීර් එකක්වත් බොන්නේ නැහැ. සිගරට් එකක්වත් කටේ තියන්නේ නැහැ. මේ සසර දුක අඟහරුණට පස්සේ දුගතියට යන්නේ මම කියලා මෙයා තීරණයක් ගන්නවා. ඔන්න යාළුවොත් එක්ක ඉන්නකොට යාළුවා මොකද කරන්නේ? මොකද කරන්නේ? යක්තර දෙන්නේ නැහැ. වලදන දෙනවා. ආයේ බොන්නේ කතා. ඕන්නේ යාළුවා කියනවා චුට්ටක් බීර් ටිකක් බොමුද? පටන්ගත් වීරිය නැත්තම් මොකද වෙන්නේ? අසුචි වයාගෙන යන ගැඩිවිලා වගේ ඇදීලා යන්නේ බියර් බෝතලේ ඇතුලේ. සිගරට් එකක් දැක්කම මොකට බොනවද මන්දා? මේක පෞරුෂයක්ද? බීලා දුම්ගුලියම් විතරයි පුළුවන්. අර අහලා දුම් ගුලි මොකක්ද? ඉවතට නිකටින් ගුලි ඇතුලට ඔච්චරයි තියෙන්නේ. මම දැකලා තියෙන ඉස්කෝලේ යනකොට අපි 25 වසරේ අපිත් එක්ක හිටිය යාළුවෝ බොනවා. දැන් බීලා මුදලා කාන්තිකුණු දුම් යනවා. මොකටද මේ? ගෑල් ළමයිට පේන දුම් බෝලේ යනවා. දැන් සිගරට් බොන උන්දල හිතන්නේ මේක හරි පෞරුෂයක් කියලා. පෞරුෂයක්ද? පුරුෂකමක් නැති කියලා නාතින අන්තිමට. විස්කි කම්පොනේ කියලා හිතන්නේ හරි පෞරුෂයක් කියලා. පෞරුෂයක්ද? එච්චරට මල පෙරිතෝ. පෙරිත කිය මල පෙරිත කියන්නේ හැඟීම් පාලනය කරගන්න බෑ. අන්තිමට බීලා සෙමසුටු වක් කරගෙන මල පෙරිතොත් පරාදයි. එතකොට කාට හරි හොඳට ආරද්ධ විදිය තියෙනවා නම් එයා තීරණය ගන්නවා මොකද්ද? මම අදින්න බොන්නේ නෑ. මම සිගරට් එකක්වත් කාටේ තියන්නේ නෑ. ඔය සංගයලට පුළුවන් අපේ චැටි කැටියක් පුළුවන්. බැරිද? දැන් ලංකාවේ මන් දන්නේ ගාන 50යි දුකද සිගරට් එක. ඈ 55යිද? 55යි. සාමාන්‍ය කෙනෙක් බොනවා සිගරට් 5ක් 6ක්. ගෙදරට හුලා තමන්ට නිකොටින් එළියට දුම් ගුඩි මාසයක් ගත කොච්චරද? මෙහි කීයද සිගරට් එක? ඩොලර් 5.80 ගන්න. ඔය පැකට් එක දවස් දෙකකින් ඉවර කරනවා. එතකොට කොච්චර අයින් යද්ද මේක?
එතකොට දවසක් මහත්තයෙක් අපේ ළඟට එනවා මම නම කියන්නේ නෑ දැන් අසුපුට ඉන්නෙත් නෑ කරන වැඩ ටික ඔක්කොම කරලා දවසක් මට කිව්වා ස්වාමීන් වහන්සේ මේ පාරණ බැංකුවට සල්ලි දාන්න ඕනේ පිළිත් කියලා හැම පාරම බැංකුවට සල්ලි දැම්ම සල්ලි රදින්නේ නෑ පොතේ සතියක් නෑ ඒ හින්දා ස්වාමීන් වහන්සේ මේ පාරණ බැංකුවට සල්ලි දාන්න ඕනේ පිළිත් කියලා. ඇහුවොත් වැරදි කාම සේවනය කරනවා. ඇහුවොත් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඇහුවොත් බොරු කියනවා. ඊට පස්සේ ඇහුවොත් හොරකම් කරනවා. ඒ ඔක්කොම ජඩ වැඩ කරලා අපිට කියන මොකද්ද? බැංකුවට සල්ලි දාන්න ඕනේ පිළිත් කියලා. දැන් රදිනවද පිළිත් කියලා බැංකුවට සල්ලි දානවා? බැරි වෙලාවකට අපි කිව්වොත් ඒ කියන්නේ අපේ පිටි. එහෙනම් පිළිත් කිව්වෙත් නෑ. ඒ සල්ලි රදිනවද කවදාකවත්? ඇයි අපාය භෝග විනාශ මුඛ හයක් නේ. භෝග විනාශ මුඛ තියෙනවා පුරුදු කරලා මේ පිළිත් කියලා සල්ලි දානවා. කරන්න ඕන ඔක්කොම ජඩ වැඩ කරලා පිළිත් දුල් ගන්න හිටිනවා. රැකවරණයක් තියනවාද? බුද්ධ ශාසනයේ බටර් ගාලා බේරෙන්න බෑ. පුළුවන් බේරෙන්න. මේක තමන්ගේ හෘද සාක්ෂියත් එක්ක කරන දෙයක්. ඒ නිසා අනුපාඩු හැමෝගෙම තියෙනවා. හැබැයි අපි කරන්න ඕනේ මොකද්ද? යලි වැටෙන වලේ ආයි වැටෙන්න ඕනේ නෑ. ඒ නිසා පටන්ගත් වීරිය කෙනෙකුට තියෙනවා නම් ඒ කෙනා අකුසල දහම් ප්‍රහීන කරගන්න යාට තියෙන හොඳ වීරිය. හැබැයි මේ වීරිය කරන ගමන් යා පුරුදු කරන මොකද්ද? මම පටන්ගත් වීරියෙන් ඉන්නවා කියලා අන් කිසිම කෙනෙක් නොදැන ගනිත්වා. ඔන්න පෞරුෂය. පෞරුෂය නැද්ද? ඔන්න පෞරුෂය. ඊට පස්සේ දේශනා කරනවා මහණෙනි මාගේ මේ ධර්මයේ තියෙන්නේ කාටද? සිහිය පිහිටුවාගෙන ඉන්න කෙනාට මිසක් සිහිය නැති කෙනාට නෙවෙයි. කාටද මේ ධර්මයේ තියෙන්නේ? හොඳට සිහිය පිහිටුවාගෙන ඉන්න කෙනාට මිසක් සිහිය නැති කෙනාට නෙවෙයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිහිය ඇති කර ගන්න ඕන ක්‍රමයේ චිර කතාන්ති ඊට පස්සේ චිර වාසිතාන්ති සරිතා අනුස්සරිතා කරපු කියපු දේ නැවත නැවත අනුස්මරණය කර කර මොකද කරන්න ඕනේ? බැරිදි හදාගන්න කිව්වා සිහිය පිහිටව ගන්න. කොච්චර සිහිය පිහිටුවමු ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරාද කියන්නේ රාහුලයන් වහන්සේට දේශනා කරන රාහුලවාද සූත්‍රයේ. රාහුලය කටින් වචනය අතීතේ කටින් කියපු වචන තියෙනවා කිව්වා. දැන් අපි කියපුවා නැද්ද? සරිතා අනුස්සරිතා හිතන්න කිව්වා. අතීතේ කියපු වචනය තමන්ට යහපත පිණිස පැවතුනාද? අනුන්ට යහපත පිණිස පැවතුනාද? එහෙම පැවතුනා නම් ඒබඳු වචන අනාගතේ පවත්වන්න. අතීතයේ ඔබ කිව්ව වචන තමන්ටත් අනුන්ටත් අයහපත පිණිස නම් පැවතුනේ. ඒ වචන වර්තමානයේ අනාගතයට ගෙනියන්න එපා කියලා නවත්තන්න කිව්වා. ඒ වගේම රාහුලය යම්කිසි වචන මාලාවක් කියමින් ඉන්නවා. ඒ කියන්නේ දැන් කතා වෙනවා. එතකොටත් අවධානයෙන් ඉන්න කිව්වා. මේ වචන මාලාව මට යහපත පිණිසද අයහපත පිණිසද? මටයි අනුන්ටයි අයහපත පිණිස නම් ඒ කරමින් ඉන්න කතාව ඉවලෙම නවත්තන්න කිව්වා. දැන් කොච්චර සිහියක් තියෙන්න ඕනද? සාමාන්‍ය අපිට පුළුවන් ද කරපු කතාව නවත්තන්න නැති එක පාට. ඈ? දැකලා තියෙනව නේද බල්ල බුරනවා? දැකලා තියෙනව නේද? සාමාන්‍ය බල්ලට බුරණ එක පාට නවත්තන්න පුළුවන්ද? දැකලා තියෙන දෙකෙන් බල්ල බුරල එක පාට නවත්තනවා.
හිමීට නවත්තන්නේ කෝච්චි නවත්තනවා වගේ. මන් දන්නේ. එතකොට අපිට වචන මාලාවක් කියාගෙන යනකොට කවුරු හරි කිව්වොත් ඕක අකුසලයක් නවත්තන්න කියලා. පොඩ්ඩක් ඉන්න මේක තමයි විවරණය කියලා ආයෙ අදිනවා. ඒතර රාහුලයන් වහන්සේ මොකද්ද මේ කියන්නේ? රාහුලේ කතා කරමින් ඉන්නවා නම් යම් කිසි වචනයක් Tamanට අනුන්ට අයහපත පිණිස නම් ඒක බලීම මොකද කරන්නේ? නවත්තන්න ඔන්න සිහි පිටුව ගන්න කිව්වා. ඒ වගේම රාහුලේ අනාගතයේ ඔබ යම් කිසි වචනයක් කියන්න ඉන්නවා. දැන් වචනේ කියන්න කලින් අපි දන්නේ නැද්ද මේ වචනේ කියන්නේ කියලා? දන්නවද නැද්ද? දන්නවා. හොඳට කල්පනා කරන්න කිව්වා. මේ වචනේ Tamanට අනුන්ට අයහපත පිණිස නම් ඒ වචනේ කියන්න එපා කිව්වා. ඒ වගේ කිව්වා කායික ක්‍රියා අතීතේ කරපුවා තියෙනවා, වර්තමානයේ කරන්නේවා තියෙනවා, අනාගතේ කරන්නේවා තියෙනවා. යහපත පිණිස පවතින කායික ක්‍රියාව කරන්න. ඒ වගේ තියෙනවා සිතුවිලි පවත්නවා. අතීතේ හිතපු සිතුවිලි තියෙනවා. වර්තමානයේ හිතෙන සිතුවිලි තියෙනවා. සමහර සිතුවිලි තියෙනවා. අනාගතේ හිතන් ඉන්නේ. තේරුණාද කියන්නේ? තේරුණාද කියන්නේ? සමහර අපේ සිතුවිලි තියෙනවා අපි දැන් හිතලා නැහැ. කවද්ද හිතන්නේ? ඒක හැඟීමක් වශයෙන් තියෙනවා. ඒක අනාගතේ හිතන්න තියෙනවා. ඒ හැඟීමෙන් අල්ලගන්න කිව්වා. මේක නම් මට අයහපත පිණිසයි. ඒක නවත්තන්න කිව්වා. ඔන්න සිහිය පිටවන්න කිව්ව කාටද? රාහුලයන් වහන්සේට. උන්වහන්සේ අරහත්ත්‍ය මෝරාගෙන ගිය අරහත්ත්‍යට ඕකේ. ඊළඟ දේශනා කරා තමන්ට වෙච්ච වැරද්ද තමන්ට පෙවුනේ නැත්තම් අඩුපාඩු පේන්නේ නැත්තම් ඒක නාමකද කරන්න ඕනේ. තමන්ට වෙච්ච වැරද්ද තේරෙන්නේ නැහැ. අඩුපාඩු තේරෙන්නේ නැහැ. මොකද කරන්න ඕනේ? පුළුවන් විදියට ඒ කෙනාට ධර්මයේ තුලින්ම බලන්න තියෙන්නේ. හැබැයි මේක මනුස්ස ස්වභාවයක්. හැමෝටම මේක තේරෙන්න ඕනේද නැද්ද? හැමෝටම මේක තේරෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඉද බික්කවේ බික්කු සතිමා හෝති. හොඳ සිහියෙන් ඉන්නවා. හැබැයි අල්පේච්ඡකම පුරුදු කරනවා මොකද්ද? මාගේ මේ ධර්මයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ අල්පේච්ඡ කෙනාට මිස මායිච්ඡ කෙනාට නෙවෙයි. හොඳ සිහියෙන් ඉන්නවා. තමන්ගේ හිත ඇතුලේ තියෙන මොකද්ද? මං සිහියෙන් සිටින බව අන්නය නොදැන ගනිත්වා. ඔන්න අල්පේච්ඡකම. ඊළඟ දේශනා කරනවා සමාහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස. මහණෙනි තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ කාටද? චිත්ත සමාධිය තියෙන කෙනාට මිස චිත්ත සමාධිය නැති කෙනාට නම් නෙවෙයි කිව්වා. ඒ හින්දා භික්ෂුවක් ඉන්නවා හොඳට මේ කර්ම පුරුදු කරනකොට මොකද වෙන්නේ? හිතන්න කිව්වා මේ මහා පුරුෂ විතරකට පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් කිව්ව මොකද්ද? පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ පහසුවෙන් ලබා ගන්න පුළුවන් කිව්වා. එහෙම හොඳට ධ්‍යාන සතිය විදිනකොට මෙයාගේ හිතේ තියෙන ධ්‍යාන ලබන්නත් බෑ මේක නැත්තා. අල්පෙච්චකම නැතුව. මෙයාගේ හිතේ තියෙන ධර්මය මොකද්ද? මම ධ්‍යාන සුඛයේ විදින බව මේ ලෝකේ කිසි කෙනෙක් නොදැන ගනිත්වා. ඔන්න ධර්ම මාර්ගය. එතකොට බඩයන භාවනා නිය තියනවාද? ඔක්කොම කියනවා නැගිටලා මයික් කරගෙන බඩ කීවත් කියනවනේ. ඔගොල්ලෝ අහලා තියෙන්නේ රැවටිලත් ඇති මේකට. එතකොට අල්පෙච්චකමද මහිච්චකමද? තරගයක් වගේ. ඇයි එක්කෙනෙක් කියලා දැන් එක්කෙනෙක් කියනවා මං හතරවෙනි ධ්‍යානෙට ඊයේ ගියා කියලා. තව කෙනෙක් මයික් එක අරගෙන කියනවා මං නිරෝධ සමාපත්තියට ගියා කියලා. තව කෙනෙක් තරුණ කෙනෙක් නැගිටලා කියනවා මට ඊයේ දවසම ලූස් මෝෂන් වුණා.
මෙයාගේ කෙලෙස් නැති වෙනවා කියන්නේ. මේක පුළුවන් බුද්ධ ශාසනයේ තියෙන. එහෙම ගත්තොත් භාග්‍යතුන් වහන්සේට බඩ කියලා දිගටම සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේට දිගටම බඩ ගිහිල්ලා රහතන් වහන්සේලා සියලුම දෙනා බඩ හරි වැටෙනවා මේක. ප්‍රෝද්‍යෝෂිකක් වුණා හරි ඔක්කොම බඩ යනවා. එතකොට ඒක ධර්මයක්ද අධර්මයක්ද? එතකොට අද ලක්ෂ ගානක් අධර්මී මට එකතු වෙලානේ. අහනවනේ. හැබැයි ඇහුවට පස්සේ ආයි බ්‍රේක් මුස්කිලි බොරු ඔන්න කිව්වා. ලේසි නෑ ආයි. සම්බන්ධතාවයේ තියෙන අමනුෂ්‍ය ලෝකෙත් එක්ක. බේරෙන්න නම් මොන පාවිච්චි කරන්න ඕනේ? ධර්මයට තැන දෙන්න ඕනේ. එතකොට මේ ධර්මයේ තියෙන්නේ චිත්ත සමාධිය තියෙන කෙනාට නිසා චිත්ත සමාධිය නැති කෙනාට නෙමෙයි. හැබැයි යාළඟ තියෙන කරුණ මොකද්ද? ධර්මයක් තියෙනවා. මම සමාධිය උපදවාගෙන ඉන්නේ කියලා අන් අය නොදැන ගනිත්වා. ඔන්න සැබෑ ධ්‍යානලාභියා. ඊළඟ දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්තයාට නිසා ප්‍රඥාව නැති කෙනාට නෙවෙයි. ප්‍රඥාව කියන්නේ මොකද්ද ප්‍රඥාව? කෙනෙක් අහනවනේ ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේගෙන් කතං සුලභතේ පඤ්ඤා කවුද අහන්නේ? ආලෝකයර්ෂය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ඒ ධර්මය හොඳට පුරුදු කරොත් එයාට ප්‍රඥාව කියන්නේ යථාභූත දර්ශනය. යම් දෙයක ඇත්ත ඇති සැටි දැකීමට කියන මොකද්ද? දැන් රූපනන්දා භික්ෂුණිය ඇත්ත ඇති සැටිින්ද මුලින් දැක්කේ. දැක්කේ කොහොමද? මගේ ශරීරය තමයි ලස්සන, අනිත්ගේ ශරීරය ලස්සන නෑ, අනුන්ගේ ශරීරය ලස්සන නෑ. ඇත්ත ඇති සැටියෙන් දැක්කට පස්සේ ප්‍රඥාව පාරුණා. මේ ලෝකයේ සියලුම දෙනාගේ ශරීරවල තියෙන එකම ඉරණම මගේ ශරීරේ මිනිරණමයි. ඊට පස්සේ දේශනා කරන මහණෙනි තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ ප්‍රපංච නැති කෙනාට මිසක් ප්‍රපංච තියෙන ප්‍රපංච කියන්නේ නිප්පපංචරතෝ නිකලස්. මාගේ මේ ධර්මයේ තියෙන්නේ නිකලස් කෙනාට මිසක් නිකලස් නොවන කෙනාට. දැන් ඔබ හිතන්නේ අපි බුදුරජාණන් වහන්සේව දැක්කද තාම හරියට? කියන්න බලන්න. ධර්ම දැකලා තමයි දෙන්නෝටි දකින්නේ හරියට. අපි හරියට දැකලාද තියෙන භාගතුන් වහන්සේව? නෑ. ඔබ දැකලත් නෑ, මම දැකලත් නෑ. ඒක තියෙනවා මහා හත්ති පදෝපම සූත්‍රයේ. බුදුරජාණන් වහන්සේව හරියටම දකින්න පුළුවන් රහතන් වහන්සේට පමණයි. ඇයි ඒකට හේතුව? උන්වහන්සේලා රාග දේශම ප්‍රහීන කරගත්තා. ඔන්න භාග්‍යවතුන් වහන්සේව දකින්න පුළුවන්. අපි මේ උත්සාහ කරනවා තාම. භාග්‍යවතුන් වහන්සේ හරියටම දැක ගන්න පුළුවන් කාටද? 100%ක්ම රහතන් වහන්සේට පමණයි. එතකොට ධර්මයේ තියෙන කාටද? ප්‍රපංච නැති. එහෙනම් අල්පේජකම කියන්නේ මහා පුරුෂ විතරකටෙන් නැති කරගන්න ගුණ ධර්ම සංගවා ගැනීමක්මයි. තර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ මහා පුරුෂ විතරකට හොඳට නිතර හිතුවා. මොකද කරන්නේ? ප්‍රථම ධානය, ဒုတိ ධානය, තතිය ධානය, චතුර්ථ ධානය, නිරෝධ සමාපත්තිය මේ සියල්ලම ලබා ගන්න පුළුවන් කිව්වා මහා පුරුෂ විතරකට. ඇයි මේකේ තියෙනවා වැඩෙන්න ඕන ධර්මයන් ඔක්කොම. මේක හිතනකොට එයා පෙළවෙනවා මේ ධර්මය පුරුදු කරන්න. ඊට පස්සේ අනුරුද්ධයන් වහන්සේ ඒ වස්තු මාසෙම
මහා පුරුෂ විතරකට හිතලා නැවත හිතලා පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ ලබාගෙන උන්වහන්සේ නිරෝධ සමාපත්තිය ලබාගෙන රාග දේශ මොහ ප්‍රහීන කරගත්තා. උන්වහන්සේගේ තේර ගාථාවේ තියෙනවා ගාථාවේ තියෙනවා මම සංකප්ප මඤ්ඤාය සත්තා ලෝකේ අනුත්තරෝ මනෝමයේන කායේන විද්‍යා උපසංකමී මම කල්පනා කරපු අදහස් අවබෝධ කරගත්තු අනුත්තරෝ සුගතෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එදා මා ඉදිරියට වැඩිසේක. යතාමේ ආහුං සංකප්පෝ තතෝ උත්තරි දේශයි නිප්පංච රතෝ බුද්ධෝ නිප්පංච අදේශයි මං කල්පනා කරේ 17යි. හැබැයි බුදුරජාණන් වහන්සේ තව එක කරුණක් එකතු කරලා මහා පුරුෂ විතර්ක 8ක් දේශනා කළාය. තස්සහං ධම්මඤ්ඤාය ව්‍යාසින්සාසනේ රතෝ තිස්සෝ විජ්ජා අනුප්පන්නෝ කතං බුද්ධාන ශාසනං. ඉතින් මේ ධර්මයේ ඒ විදිහටම තේරුම් ගන්නකොට ගෞතම බුදු සසුනේ වාසය කරනකොට ඒ කෙනාට නොබෝ කලකිරීම බුදුරජාණන් වහන්සේව දැක ගන්නට ලැබෙනවා. ඉතින් මේ අපි ඉගෙන ගත්තේ මොන දේශනාවද? අනුරුද්ධ සූත්‍රය. කියන්න බලන්න මහා පුරුෂ විතර්කට මේ ධර්මයේ තියෙන්නේ අල්පේජ කෙනාටයි මහිත කෙනාට දෙවෙනි එක. මේ ධර්මයේ තියෙන්නේ ලද දෙයින් සතුටු වෙන කෙනාට මිසක් සතුටු නොවන කෙනාට නෙවෙයි. තුන්වෙනි එක මේ ධර්මයේ තියෙන්නේ පිරිසත් එක්ක ඇලී සිටින කෙනාට නොවේ. හතරවෙනි එක මේ ධර්මයේ තියෙන්නේ පටන්ගත් වීර්ය ඇති කෙනාට. පස්වෙනි එක මේ ධර්මයේ තියෙන්නේ සිහිය පිහිටවාගෙන ඉන්න කෙනාට. හයවෙනි එක මේ ධර්මයේ තියෙන්නේ චිත්ත සමාධිය තියෙන කෙනාට. හත්වෙනි එක මේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්තයාට. අටවෙනි එක මේ ධර්මයේ තියෙන්නේ කෙලෙස් නැති කෙනාට. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? මහා පුරුෂ විතර්කට නිතර සිතන්න. හොඳට නුවණින් විමසන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ මාර්ගයේ අපිට ගමන් කිරීමට හැකි වේවි. අපි කරන්න ඕනේ මොකද්ද? අපිට ඕන විදිහට හිතලා බෑ. කරන්න ඕනේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාළ විදියට හිත පුරුදු කිරීම පමණයි. පින තියෙනවනම් ධර්ම මාර්ගයයි. ඒ නිසා මේ උතුම් දහම් කරුණු ඔබගේ ජීවිතයට යොමු කරවාගෙන ඔබට ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පින් උපකාර වේවා.